पल पल जीना मुहाल मेरा तेरे बिना ये सारे नशे बेकार तेरी आंखों के सिवा कर नहीं जाता मैं बाहर रहता Hello guys, welcome back my YouTube channel. ඉතින් මම WhatsApp channel එකේ දැම්මා වගේම මේ blog එකේදී කතා කරන්නේ මගේ small business එක, ඊට පස්සේ night study routine එක, ඊට පස්සේ noodles ගැන නම් කතා කරන්න ඕනේ නැහැ මොකද මට වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් අපි බලමු මේ වීඩියෝ එක ගෙවෙන්නේ කොහොමද කියලා. ඉතින් මම අලුතෙන් business එකක් පටන් ගත්තා. coloring page and wall post print outs colors. ඉතින් ඔයාලට පුළුවන් මේ number එකේ contact කරගෙන message එකක් දාලා ඔයාලට ඕනි wall post ඊට පස්සේ මං අතේ පෙන්නන ස්ටිකර්ස් වගේ ඒවා ඊට පස්සේ money challenges sheet ඒ වගේම ගන්න. ඒ වගේම තමයි හොඳ quality එකට යුතු thank you card එකක්. ඊට පස්සේ ඔයාලට study කරනකොට monthly goal planners ඊට පස්සේ daily to do list ඔය මම පෙන්නන්නේ screen එකේ. ඒ වගේ ඒවා ගන්න පුළුවන්. ඉතින් අඩු මුදලකට එකක් රුපියල් 40ක් වගේ තමයි වෙන්නේ. පෝස්ට් එකට 200ක් හෝ 150ක් වගේ යයි. ඉතින් ඔයාලට පුළුවන් මුලින්ම ඔය නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයාලට සල්ලි දාලා ඊට පස්සේ ඒක රිසිට් එකක් මට දාන්න. මම එතකොට ඔයාලට පෝස්ට් කරනවා. ඉතින් දැනට නංගිලා 3 දෙනෙක් විතර මැසේජ් දාලා එයාලගේ ඕඩර් එක සෙල් කරගත්තා. ඉතින් ඔයාලටත් පුළුවන් අදම මැසේජ් එකක් දාලා ඒකට ජොයින් වෙලා වෝල් පෝස්ට් ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් මම දැන් ඔය කරන්නේ chat gpt එකෙන් දාලා පේපර් එකක් කරා. ඉතින් ඒකේ හරි වැරදි මාක් කරන එක තමයි. ඉතින් ඔයාලත් රෑ පාඩම් කරන කෙනෙක්ද උදේට පාඩම් කරන කෙනෙක්ද කියලා මැසේජ් එකක් දාගෙන යන කමෙන්ට් එකක්. උදේට පාඩම් කරනවා නම් ඉර මාමේගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. රෑට පාඩම් කරනවා නම් හඳ මාමේගේ කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට මට පුළුවන් ස්ටඩි ලොග්ස් ගේනකොට ඔයාලට කොහොමද ප්‍රොඩක්ටිව් විදියට ගේන්නේ කියලා මටත් එතකොට ඔයාලා පාඩම් කරන විදිහට වැඩ කරන්න පුළුවන්. බලන්නකො වැඩ කර ඉදදි කවුද ඉන්නේ කියලා. එයා ඇවිල්ලා ෆෝන් එක ගිලියන්න. ඊට පස්සේ ඉතින් මම ඔය රෑ තමයි ඔය වීඩියෝ ටික ගත්තේ guys. ඉතින් IT study log එකක්නේ. ඉතින් වෙනදා වගේම තමයි හැමදාම කියනවා වගේ පාඩම් කරනකොට වතුර බෝතලේ ළඟ තියාගන්න. අපිට අර පාඩම් කරන වෙලාවට එක්ස්කියුස් කරන්න බැරි දේවල් මුකුත් තියාගන්න එපා. කන්න බඩගින්නක් එනවා නම් ඔයාලට බිස්කට් ඒ වගේව ළඟ තියාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි බ්‍රේක් ගන්න කැමති සින්දුවක් අහන්න පුළුවන්. ඊට පස්සේ මොන හරි ස්නැක් එකක් කන්න පුළුවන්. ඒ වගේ දේවල් තමයි. අපි සින්දුවක් අහලා ඉමුකෝ. මම නම් ඉතින් සින්දු අහන ෆේවරිට් වැඩිපුරම සයියාරගේ සින්දු ටික තමයි අහන්නේ මේ දවස්වල. ICT ටෙස්ට් එකක් තියෙනවා කිව්වා. ඒකට අපි පාඩම් කළෙමු. ඉතින් ඔයාලත් ICT කරනවාද කියලා O level වලට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම නම් O level වලට ICT කරනවා. ඔයාලා guys බැලුවද රශ්මික සර්ගේ දා පැය 7ක සෙමිනාර් එකක්. අන්තිම දවස තමයි ඉතින් ක්ලාස් දවසේ 2025 O level batch. ඉතින් ඒක පටන් ගන්නකම් මම කලින්ම Zoom meeting එකට ගිහින් හිටියා. ඒ වුණාට සර් කැපැසිටි එකකට ඔන් කරලා ඒ කියන්නේ මං හිතන්නේ සීමිත පිරිසකට ඒකට මේ වෙන්න ලොග් වෙන්න උනේ. ඊට පස්සේ මම WhatsApp එකේ පොඩ්ඩක් ස්ටේටස් බල ඉඳලා හිටන් ආයෙත් YouTube එකේ තමයි කොහොම හරි පැය 7 බැලුවේ. ඉතින් ඇත්තට මේ දානම් මාර විදිහට දුක හිතුණා. සර් කතා කරද්දී සර් අප වෙනුවෙන් කොච්චර දේවල් කරාද කියලා මතක් වෙනකොට මාරම දුකයි. ළමයි හැමෝම හරිම දුකෙන් හිටියේ. මම දැක්ක සෝෂල් මීඩියා වලත් තියෙනවා සර්ට මේ දාලා තිබ්බා. මගේ ෂෝට් වීඩියෝස් උත් ඔයාලා දකින්න ඇති කියලා හිතනවා. මටත් ඒ වෙලාවේ මාර විදියට ඇඬුණා ෆීල් වුණා. ඒ වගේම තමයි සර් පාන්දර එකට විතර අපිට ඉන්ටර්වල් එකක් දුන්නා. ඒ වෙලාවේ ලස්සන සින්දුවකුත් අපිට අහන්න දුන්නා. රැන්ඩම් විදියට ගත්ත වීඩියෝ එකක් තමයි ඔයාලා දැක්කේ. මගේ යාළුවා කිව්ව එක මාරම ලස්සනයි ක්වොලිටි කියලා. ඉතින් අපි පොඩි පොඩි බ්‍රේක් ගන්න ඕනේ රැට වැඩ කරනකොට.
ඉතින් මගේ ස්මෝල් බිස්නස් එකේ අර මම ප්‍රින්ට් අවුස් ගත්ත ටික පැක් කල්ලා යවන්න තමයි ඔය හදන්නේ කැනෙ මං අර පොලිතීන්හෙකුත් දාන් හිද ෝට පෝෆෙන්න්න පිැන එක අලෝගන්න බැරිවුණ ගම්ගාරට පස්මන් සලෝටප් ගැහවා හෙනට සලෝටප් ටික් ගැහවා ඉති මොන කරන්න ඉතින් මං කිව්වන මේ ව්ලෝගයට අන්බක්සින් ලොගෙකුත් ඇත් කරනවා කියලා ඉතින් අපි බලමු මට අප පාර්ශල් එකක් මොනවද තියෙන්නේ ඇතුළ කියලා ඉතින් මට ෆ්‍රී අයිටම්ස් වගේකුත් එවල තිබ්බා තැංකෝ සෝමච් නිශී කියවටස් පේජ්ජකෙන් තමයි මං මේ ඕඩ කරන්න ඉතින් ඕඩක් පුළුවන් ඒ පේජ්ජකින් ඕඩ කරන්න ඉතින් මම ප්ලස් බලවලා ඉන්න ගම මට නිකං අර මයින්ඩකට රිලක්ස එකක් ඕනි කෙල් හිතුනා ඉතින් මගේ ප්ලෑන බුක් එක තියෙනවා කල කරන්න තැන ඉතින් ඒක කල කරයිට පස ලස්සන සිින්දුවකුද්දාගෙන මයින්ඩක රිලක්ස් කරගත්තා වලත් පාඩන් කන්නකට අනිවාරයම මනස නිදහස තියාගන්න මතෙක් කරන්න පගනං හදනව වගේ නම් ඉතින් කාම්වයිබ්ගේ සිින්දුවක් ඇහවට කමක්නේ ඉතින් මංකෝ වගේ රෑට පාඩන් කරන්න කෙනෙක්ද උදේ පාඩන් කරන්න කෙනෙක්ට කියෙන මැසේජිකක් දාගෙන යන්න තැංකෝ ෆෝ වචින් ගයිස් තින් මෙච්චර ලාදරෙන් හිට තැංකෝ සෝමච් ඔත් ඕඩ එකක් ගන්න මතක් කරන්න එපා නිහා වෝල් ආට් පේජ්ජකින් බයි බයි ගයිස් තැංකෝ සෝමච් බයි